හිරිපොද වැස්සට ආදරය කරන ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් දැන් ඉදිරියට සිදුවෙන දෙයක් අපි මතක් කරන්න සූදානම් වෙනවා. ඔයා දන්නවද? ඉදිරියට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ තමයි දැන් ආත්මික දරුවව අයිති කරගන්න අරුෂ් ගොඩාක් try කරනවා වෙන්න පුළුවන්. මොකද කොහොමත් අරුෂ්ට දරුවෝ නැහැනේ. ඉතින් ඒ බලාපොරොත්තුව තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේ වගේ දෙයක් සිද්ධ කරන්න කියන කාරණාව අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම කතා කරන්නට chance එකකුත් තියාගන්නේ. ඉතින් කොහොම හරි මේ දේවලුත් එක්ක තව දෙයක් අපිට මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියන කතාව තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ කියන කාරණාව ගැන. අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නටත් බලාපොරොත්තු වෙනවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නටත් උනන්දුවක් තියාගෙන ඉන්නේ. ඉතින් මොනව නැතත් තව දෙයක් අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි මම ඔයත් එක්කම මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ. ඒක විශේෂම කතාවක් විදියට මට ඔයාට මතක් කරලා දෙන්නටත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් කොහොමුණත් ඉස්සරහට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න අපිට ලොකු අවස්ථාවක් ලැබෙනවා කියන එක මම මතක් කරනවා. විශේෂයෙන්ම දැන් ආත්මි කියනවා දිගින් දිගටම මේ දරුවා වෙන කාගේවත් නෙමෙයි. මේ දරුවා තිගැස් කියන එක. හැබැයි තිදස්කි කියලා කිව්වට කිසිම තේරුමක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ගැන පිළිගන්න සූදානම් නැහැ. මොකද අනුන්ගේ දේවල් අයිති කරගෙන තමයි අරුෂ්ට හැමතිස්සෙම පුරුද්ද තියෙන්නේ. ඉතින් අන්න ඒකත් එක්ක දැන් ඉස්සරහට මොකද්ද සිද්ධ වෙන්නේ කියලාද ඔයාට හිතෙන්නේ. කොහොම හරි කරලා අපිට මේ බලාපොරොත්තුව තදින්ම තියාගන්න පුළුවන් කමක් ලැබෙනවා කියන කාරණාව තමයි අද අපි හැමෝම කතා කරන්නට අවස්ථාවකුත් තියාගෙන ඉන්නේ. කොහොම හරි ඉදිරියට දැන් ආත්මය තීරණය කරනවා මේක රෝහල මාර්ගයෙන් විසඳ ගන්න ඕනේ කියලා DNA පරීක්ෂණයක් කරලා. මේ දරුවා කාගේද කියන එක ඔප්පු කරලා පෙන්නනවා. එතකොට තමයි අරුෂ්ටත් ඉතින් කට උතර නැති වෙන්නේ. මොකද එහෙම නැත්තම් ඔලිවියා වගේම අරුෂ් මේ දෙන්නම එකතු වෙලා ඉදිරියට ගොඩාක් කරදර කරන්න නියමිතයි. ඉතින් ඒ දරුවව අයිති කරගන්න බලාපොරොත්තුවක් තියාගෙන කියන කතාව අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට සූදානම් වෙලා ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපි හැමෝම කතා කරන්නට මේ වෙලාවේ අවස්ථාවක් තියාගත්තේ කියන කතාව අපි මෙතනදී මතක් කරලා දෙන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද අපි හැමෝම ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් තියාගෙන හිටියේ. ඒක තමයි විශේෂම කාරණාව විදියට අපිට මතක් කරන්න පුළුවන් වෙන්නේ.